Apple සමාගමෙන් පළවෙනි වතාවට 2026 අවුරුද්දේදී ෆෝල්ඩබල් iPhone එකක් රිලීස් කරන්නයි යන්නේ. මේක අනිත් ෆෝල්ඩබල් වලට වඩා ටිකක් වෙනස් ස්මාර්ට්ෆෝන් එකක්. දැනට තියෙන රූමර්ස් වල හැටියට මේක ෆෝල්ඩ් කරාට පස්සේ outer screen එක 5.5 inch display එකක් තියෙනවා. ඒ වගේම unfold කරාට පස්සේ 7.7 inch තරම් විශාල display එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ foldable smartphone එකේ දැනට market එකේ තියෙන foldable smartphone වල වගේ crease එක ලොකුවට බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි මේකට liquid metal hinge එකක් පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා මැද ධාරයේ ගොඩක් අඩුවෙන් තමයි මේකේ බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ foldable smartphone එකේ selfie cameras දෙකක් බලා ගන්න පුළුවන්. එකක් inner screen එකේ අනිත් එක outer screen එකේ. මීට අමතරව main camera එකක් සහ ultra wide camera එකක් අපිට මේ smartphone එකේ බලා ගන්න පුළුවන්. මේක ගොඩක්ම thin device එකක්. ඉතින් ඒ නිසා Face ID module එක මේකේ බලා ගන්න පුළුවන් කමක් නැහැ කියලා room එකක් තියෙනවා. ඒ වෙනුවට side mounted touch ID එකක් එන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම මේ smartphone එකේ battery capacity එක 5000 mAh වලට වඩා වැඩි වේවි. ඒ වගේම මේකේ මිල දැනට තියෙන latest iPhone එක iPhone 17 Pro Max එක වගේ දෙගුණයක වගේ මිලක් වේවි. හැබැයි මම හිතනවා අනිත් බ්‍රෑන්ඩ් වල foldable smartphone වැඩි විකුණුනේ නැති වුණාට Apple ලගේ foldable එක නම් සෑහෙන විකිණේවි. ඔයා මොකද ඒ ගැන හිතන්නේ?